So guys, ඉතින් අපි මේ උඩින් පයින් ගමන් ඉන්නේ. අඩේ වීඩියෝ එකේ So guys උඩින් මේ වගේ තැන් වලට රැත් වෙලා පොඩ්ඩක් සදාසිතින් ඉඳපල්ලා. So guys අපි ගාල්ලේ ගිහින් එන ගමන් අද SK ලා ගෙදර යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මාත් එක්ක ඉන්න රසංගේ ඉන්නවා. බස් එකෙන් බැස්ස විතරයි කෝල් ආන්සර් කරන්නෙත් නැහැ. බඩු කෑල්ල ඇවිල්ලා. අද SK වුණාවා. කවන්නේ ඒක ගමු මේ අර අතරින් බැස්සේ අතරින් බැස්සේ අපි මේ අද කොල්ලොන්ට සපත් දෙන්න යන්නේ මොනවද නැහැ ඉතින් අද අතුරෝ ගන්නේ බෑ නේ දැන් කරන්න දෙයක් නැහැ SK අපි කියන්නේ මේ ටුක් එකකුත් අද දවසේ ටුක් එක අද අපිට එහෙම යන්න තියෙනවා අද මේ හික්කඩුවේ අසිරිය බලන්න ඔයාලට එකතු වෙන්න කියලා කියනවා එන්න අපි බලමු උඹට ඩිග්‍රී කරගන්න බැරිම වීල් එකක් හරි සුද්ධියක් එහෙම ලයින් කරගන්න පුළුවන් නේ ලයින් කරගෙන වීල් එක ඔය කළු හැමටයි කොණ්ඩේට ඇසයි නේ සුද්ධිය හික්කඩුවට එන්නේ අනේ එහෙම නෑ අනේ කවුරු වටේ කියන්නේ කළු පාට හැමට දෙන්නේ නැත්ද හදුවා මල්ලි අපිට පොඩ්ඩක් මේ කියා දෙන්න ඕ මචං මේ දෙන්නේ හික්කඩු ටවුන් එක හික්කඩු බස් ස්ටෑන්ඩ් එක ඊළඟ මෝඩි වගේ දානවා එතකොට ඔය කෑල්ල කොහෙද ඉන්නේ හික්කඩුවේ ඔයා කෑල්ල කොහෙද ඉන්නේ මොනවද ට්‍රැවල් ඒජන්සි මොකක් කරනවද ඔව් ඌවා ට්‍රැවලින් බලපන් නේ බා හැබැයි කීයේ මුද මාකට් එකක් ඈ ටූරිස්ට්ලා හොඳ ඒවිස්ලා ඇට්‍රැක්ෂන් කරගෙන ඉන්නේ බීච් බෝයි he's a beach boy actually හරි ඉස්සරහට බලන්න අපිට තව ජීවත් වෙන්න ඕන yes I drag you here මෙතෙක්ට මොනවාරි කියන්නේ දැන් අපි සාමාන්‍ය මචං එපා කියන බොරුවට බං අපි එපා කියනවා මූ එහෙම කියන්නේ නවත්තන්නේ නේ බවුස් සල්ලිත් නෑ හරි අද රෑ 12 විතර එනවා අතල්ලක් දෙනවා අපිට 12 විතර එනවා ඔයමට ටයිම් එක කියන්නේ ටයිම් එක ඇතුලේ එන්න ඕනේ ඔයා කීවෙන එක කනද කියන්නේ any time oh my god ඔයා ආසමන හරි තියෙනවා මෙතන අනේ ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න මං එපා කිව්වනේ මේ ඇත්තටම එපා කිව්වා මේ මේගොල්ලෝ මේ බොරුවක් කරන්නේ එපා දැසන් යම එපාලු පස්සරක් දානවා අර කොළුකාර සීන් එක තාම තියෙනවනේ so guys කියලා ඉතින් අපි වන්සරක් කරන බල් වලට කරලා තියෙන්නේ මේ මෙහා හපනවලු මේ එක්කෙනෙක් නම ලෝච් අනිත් එක නම මට උඩු එනවා සුද්ධි හයි මේන් SK අපි යන් SK කාමරේ බලන්න මේ අපි එනවා කියලාද මේ කාමරේ ඇස්ලා තියෙන මේ කොට්ට තුනක් කියලා මට සැකයි ඒක නේද මට බියර් එක උතරන් දෙන SK ඔය ෂුවර් නේ මේ SK එකේ සෙල් නම්බර් සකේගේ මේ සකේ නම්බරේ නෑ බත් සකේ නම්බරේ තමයි සකේ කාමරේ සකේ වටේ බ්ලොග් එකක් කියලා කාමරේ නෝරයක් ගන්න කියලා ලොකු නෝරයක් ගන්නත් බෑ මේ කවුද මේ දුන්නේ වගේ තමයි මේ මසත් නුසිබ ගානු වයින් එක නෑ වචන් ඒ උවර් මේ සාහිතික කරන්නේ සුපර් නැචරල් එකේ නෑ මේ vlog එකක් නෑ නේද නෑ vlog ඕනේ guys අපි දැන් ඇවිල්ලා ඉන්නවා සීනිකම දේවාලයට අතව කිව්වොත් මේ මට ඕන නම් මේක දෙපැය කරගෙන උනත් ඉස්සරහට යන්න පුළුවන් ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි ඇතුළට කි පරි නෑනේ තව පාතල් පටන් ගත්තා ඉතින් ෂිප් එක පටන් ගත්තා ඉතින් මේ වගේ තැන් වලට රැත් වෙලා පොඩ්ඩක් සදාසිතින් ඉඳපල්ලා සමාවෙන් you can do it ඊට අවිඩිකම දේවල් ඉන්නේ so guys අපි දැන් ඉන්නේ කොහෙද දැන් ඉන්නේ මඩ වැටනේ මොංගන්ජි පුදුපිලි ඉස්සරහට එතකොට මේ පුදුපිලිමේ විශේෂත්වයක් තියෙනවා SK අපි පොඩ්ඩක් කියමු මේ පුදුපිලිමේ හදනදී මෙතන සුනාමි ගාන මේක ගාන විතර තමයි කියන්නේ මීටර 18ක් විතර උසට ඇවිල්ලා තියෙනවා 18කින් රේස් මේ විදිහම රේස් ආරිය විතර කියලා 30000ක් විතර පොඩිස්සට ඔයාලා මෙතෙන්ට ගියොත් ඒ විස්තර සේරම දැනගන්න පුළුවන් බාදිනවා 10000 ගාන කොහොමරි 50000කට අධික ප්‍රමාණයක් මේකේ මැරලා තියෙනවා 18ක් කියන්නේ අර උරේසාරි අනිත් කිලෝමීටර අපිට පැයට කිලෝමීටර 800ක වේගෙන් තමයි මේ වැරිලා තියෙන්නේ ඒකම සුනාමියක් කියන්නේ ෆැන්ටසියක් වගේ ගලිනවා ඒක විශ්වාස කරන්න බෑ ඒක
මොනවද විශ්වාස ගන්න එනවා? ඉස්සෙල්ලා තියෙනවා. අපි දැන් කොහෙට යන්නේ? කොහෙට අපි කොහෙට යන්නේ? මේ වැඩ අපි මේ බීච් එකට යන්නේ. යා. ලැබෙලා තියෙන අපි කැරෑලියේ තියෙන සුනාමි ස්මාරකය ගන්න. ඉතින් මේ හැමදාම තම අවුරුද්දකම දෙසැම්බර් 26 වෙනිදාට මෙතන පොඩි දානයක් දෙනවා මේ නැති වෙච්ච කට්ටිය වෙනුවෙන්. තමයි යෝ අපි දැන් අකුරල බීච් එකට ඇවිල්ලා ඉන්නේ guys. මේ දින අකුරල බීච් එක කොල්ලෝ මේ රෙදි මාරු කරනවා. මේ ස්කේ දාත්තයි. මොනවාද මම කොල්ලෝ අපිට පදින්න කොල්ලෝ ඇඳුම් අඳින විදිය මම අර කටල් බාස්කට් අරන් එන්න පොඩි. අපි දැන් අකුරල බීච් එකට ඇවිල්ලා ඉන්නේ දැන් මේ. So guys අද අපි ඇවිල්ලා ඉන්න ටයර් එකක් පදින්න ඉතින් අපිට මෙතන ලස්සන ටයර් එකක් තියෙනවා. තාරංගේ අරන් යනවා ටයර් එක කන්න. ඇයි ඔය අද්දේ පිටිපස්සට දාගෙන ඉන්නේ? සෙක්සි කඳ පේනවා. මම ආසනාවේ සෙක්සි කඳ පෙන්නන්න. අපි දැන් යන්නේ ඉන්න මම ඔයාලට ටයර් එක අරගෙන දෙන්න. ටයර් එක. අපේ කෝච් මේ වෙද්දි මේ ටයර් එකේ වැඩ කැලි දාන ආකාරය. ඉතින් අපි බලමු අපි try කරලා බලමු try and try one day you can fly කියලා තියෙනවා. අපි බලමු අපි fly කරලා මේ වැඩේ කොහොමද දෙන්නේ කියලා. ඔව් මට දැන් මේ ටයර් එක හම්බෙනවා. අපේ මේ කෝච් පණ නැහැ මුත්තා. කෝච් කැලේ ඉන්නේ. කෙසක සිරුරක් හිමි පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ කොහොමද මම උඩට නගින්න ඕනේ? හොන්නට ශක්තිය නෝ. ඔය මෙතන කකුල දීපන්කෝ. මෙතෙන්ද? හරිනේ. ඕමේ තනි කකුලෙන් ඵලයක්. හරි මේ යද්දි අනික ලොකනින් ඈ. හරි. ඌ වැල්ලේ පදම වැඩේ. අද දාපන් ඈ. 3 2 1 දේශේ අත්තාෂම කියලා ෆීලින් මොසම් විත් චූම්පාන් එක තමයි මම දැන් ඉන්නේ. කනම වතුරට බෑ විශ්ව. දැන් අපි මුහුදේ නාලා ඇවිල්ලා දැන් මේ කොල්ලෝ නානවා. කොල්ලෝ නාන්නේ මේ එළියෙන් කොල්ලොන්ට. එමය අර ඇතුලේ ඉඳලා ලුණු ගතිය පොඩ්ඩක් වැඩි. මම මේ ෆිල්ටර් වතුර එන්නේ අපරාධිකින් කරන්න දෙයක් නැහැ ඉතින් අමාරුයි. අපරාධයක් නෑ නාපන්. සාරංග ඇතුලේ නාලා මූ එළිය නාලා.